අපිට දැනගන්න ඕන මේ අවුරුද්දේ විද්‍යාපීඨ වෙන්නේ කොයි මාසෙද කියලා. මේ අවුරුද්ද 2025ටද අහන්නේ? 2025. ඒ කියන්නේ 2023 24 බැච් වලටනේ දැන් මේ විද්‍යාපීඨ ගැසට් වෙන නියමිත. ඒක තමයි මාස දෙකක් විතරයි. මාස දෙකක් විතර යනවා. දැන් මිස් මේ ඒක නිශ්චිත දවසක් නැද්ද? නිශ්චිත දවසක් නැහැ. ඒක වැඩ කටයුතු තාම කෙරෙනවනේ. දැන් මේ ළඟදී සිලබස් වෙනස් වෙනවනේ. ඒවත් එක්කම තමයි පොඩක් හරිය. ඔව් මිස් මේ එතකොට මිස් දැන් ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා මේ සැප්තැම්බර් ගැසට් එක රිලීස් වෙනවා කියලා. පොඩක් ඉන්න මම මේක සබ්ජෙක්ට් එක නෙමෙයි කියන්නේ. හෙලා එහෙම එකක් දාලා නැල්ලු මහත්තයා මේ ඒක කලින් අපි ටෙස්ටින් එකක් නම් කරා ටෙස්ටින් එකේ ලින්ක් එක ඔයාලා පාවිච්චි කරන්න එපා. ඔව් හරි මිස් මේ දැන් එහෙම දාලා තියපු හින්දා දැන් මේ 23 බැච් එකේ 24 බැච් එකේ ගොඩක් ළමයි තමන් කර හිටපු මේ රස්සා වලින් පවා අස් වෙලා තියෙනවා. හරිද මේ මෙතන ළමයි සෑහෙන පීඩනයකින් ඉන්නේ මිස්. මේ අපිට ඉන්නවා මේ ඒක මට නෑ කියලා තමයි කියන්න පුළුවන්. ඒ කියන්නේ තාම ගස මාස දෙකක් විතරයි කියලා සබ්ජෙක්ට් එක මිස්කින් එහෙම කිව්වේ. ඔව් දැන් මේ පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කරලා තියෙනවා මේ අවුරුද්දට කලින් ගැසට් එක එනවා ආයි පෙබරවාරි වල මම ඒ මිස්ට දෙන්නද හෙලෝ මිස් ඔව් කියන්න. මේ මට දැනගන්න පුළුවන්ද 2025 අවුරුද්දේ 2023 24 බැච් වලට විද්‍යාපීඨ ගැසට් වෙන්නේ කවද්ද කියලා? තව මාස දෙකක් යනවා. ඔව් මිස් ඇයි මේ දැන් මාස දෙකක් යනවා දැන් අපි මේ සැප්තැම්බර් වල අගෝස්තු වල ගත්තමත් මිස්ලා කිව්වේ මාස දෙකයි කියලා. ඇයි මිස් මේ නිශ්චිත දිනයක් නැත්නම් මේකට? හේතුව තමයි අපි ගැසට් එක හදලා තිබුණේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන්නේ ඒක හදන්න කිව්වා. මොකද අපි දැන් ගන්න ටීචර්ස්ලා දැන් ඉන්න විෂයන් වලට අරගෙන වැඩක් නැහැනේ. මොකද ඒගොල්ලෝ අවුට් වෙනකොට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවට ගැලපෙන්න ඕනේ අපි ටීචර්ස්ලාව ගන්න ඒ ටික කරන්න ඕනේ. ඒකින්ද තමයි කල් ගිහිල්ලා තියෙන්නේ. ඔව් දැන් ඒකට දැන්ටත් නිශ්චිත දිනයක් නැද්ද මිස් මේක ගැසට් වෙන? දැනට නිශ්චිත දිනයක් නැද්ද මේ? ඒක තමයි මාස දෙකක් යනවා කියන්නේ මහත්තයා. දැන් ඒක එහෙම හදනකොට ඊට පස්සේ විෂයමාලා ඒ ටිකේ ඔක්කොම ඒව හැදෙන්න ඕනේ. ඊට පස්සේ අපේ දැන් අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් ගෙන්නන්නේ. එතකොට ඔන්ලයින් සිස්ටම් එකක් ගැසට් එකට අනුව වෙනස් වෙන්න ඕනේ. ඒකින්ද ඒක සතියකට දෙකකට කරන්න බෑ මහත්තයා. මාස දෙකක් විතර යනවා ඒ ටිකට ඔක්කොටම. ඔව් හරි මිස්. හරි නේද? හරි මිස්. හා දැනගන්න පුළුවන්ද විද්‍යාපීඨ 23 බැච් එකට ගැසට් වෙන්න තව කොච්චර කල් යනවද කියලා? 23 24 දෙකම නොවැම්බර් ඉවර වෙන්න කලින් ගැසට් කරනවා. ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුළත ගැසට් එක එනවත් නේද? ඔව් මේ අවුරුද්ද ඇතුළත එනවා. හරි මිස්. එතකොට මේ සබ්ජෙක්ට් ඉල්ලන ඒවා ඔක්කොම වෙනස් වෙනවද? එහෙම කතාවක් යනවනේ සෝෂල් මීඩියා වල. සමහර සබ්ජෙක්ට් වෙනස් වෙලා තියෙන්නේ. ඒක අපිට කියන්න බෑ. ගැසට් එක හදන වෙනම ටීම් එකක් ඉන්නවනේ. සබ්ජෙක්ට් වෙනස් වෙලා තියෙනවා. එතකොට නොවැම්බර් වල අනිවාර්යෙන් රිලීස් වෙනව නේද? අනිවාර්යෙන් කියන්නේ නිශ්චිත දිනයක් දීලා නැහැ. ඒ ටීම් එකෙන් අහුවම කියන්නේ නොවැම්බර් ඉවර වෙන්න කලින් ගැසට් එක නිකුත් කරනවා කියලා. හරි මිස් thank you. හරි. විද්‍යාපීඨ ශාඛාව ආයිබෝන් මිස් මම දැනගන්න පුළුවන්ද 23 24 ළමයින්ට විද්‍යාපීඨ ගැසට් වෙන මොන මාසෙද කියලා? මොකද? විද්‍යාපීඨ ගැසට් වෙන්නේ මොන මාසෙද කියලා දැනගන්න පුළුවන්ද 23 24 ළමයින්ට? මේමයි නිශ්චිත දිනයක් දීලා නැහැ තාම අපිට. කොහොමද මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගැසට් කරනවා. එතකොට මිස් මේ සබ්ජෙක්ට් එහෙම වෙනස් වෙලාද ඉන්නේ ගැසට් එක? සබ්ජෙක්ට් මම හිතන්නේ සමහර වෙලාවට වෙනස් වෙටි ගැසට් එක හදන වෙනම ටීම් එකක් ඉන්නවා. මම හිතන්නේ විෂයන් වෙනස් වෙලා තියෙනවා. තියෙන සබ්ජෙක්ට් වලට අමතරව. හරි මිස් හරි thank you. හරි නේද? හරි මිස්. හරි.